ඊයේ දිනේදී ඇද හැලුණු තද වර්ෂා සහිත තත්ත්වයේ හේතුවෙන් දිවයින දිස්ත්‍රික්ක කිහිපයක මිලිමීටර් 150 ඉක්ම වූ සහ මිලිමීටර් 200 ආසන්න වර්ෂා සහිත තත්ත්වයන් වාර්තා වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මෙම වර්ෂා සහිත තත්ත්වයන් විශ්ලේෂණය කරමින් ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතන මගින් රතු නිවේදනයන් ඊයේ රාත්‍රියේදී ලබා දීම සිදු කරනු ලැබුවා. විශේෂයෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන මගින් හදිසි මෙහෙයුම් මැදිරික ක්‍රියාත්මක වෙමින් ස්ථීරම දිස්ත්‍රික්ක ආපදා කළමනාකරණ ඒකක හරහා ත්‍රිවිධ හමුදාව පොලිසිය ඇතුළු අපගේ පාර්ශ්වකරුවන් දිස්ත්‍රික් ලේකම්තුමන්ලා ප්‍රාදේශීය ලේකම්වරුන්ට මේ පණිවිඩය ලබා දෙමින් ඒ අවශ්‍ය පරිදි අවශ්‍ය ස්ථාන වලින් ජනතාව ඉවත් කිරීමේ කටයුතු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මැදිහත් වීමෙන් අඛණ්ඩවම සිදු කරනු ලැබුවා. විශේෂයෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ රතු නිවේදනයන් නිකුත් කළ තිබෙන ස්ථාන විදිහට යටිනුවර දොළුව උඩුදුම්බර කියන ප්‍රදේශات සහ එකම ගඟ ඉහළ කෝරළේ ඒක ප්‍රදේශයටත් මේ රතු නිවේදනය ලබා දීලා තිබ්බා. බබර බැද්ද ප්‍රදේශයෙන් පවුල් 40ක ප්‍රමාණයක් తాවකාලිකව අයින් කොට තිබෙනවා. විශේෂයෙන්ම මෙම නායම් අවධානමක් මත තමයි මේ තත්ත්වය සිදු කරලා තිබෙන්නේ. කෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය කොටස් කිහිපයකට රතු නිවේදනය ලබා දීලා තිබ්බා. යටියන්තොට කෑගල්ල දෙහියෝවිට අරනායක සහ මාවනැල්ල කියන ප්‍රදේශවලින් විශේෂයෙන්ම මාවනැල්ල ප්‍රදේශයේ ඇති වූ තද වැසි සහිත තත්ත්වයේ හේතුවෙන් කෝවිල් කන්ද පවුල් දෙකක ප්‍රමාණයක් තාවකාලික රැඳවුම් ස්ථානයකට ඉවත් කළ තිබ්බා. ඒ සඳහා සහන වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම මාතල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොටස් කිහිපයකට මෙම රතු නිවේදනයන් ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතන මගින් ලබා දීලා තියෙනවා. රත්තොට අබංගක කෝරළේ ලග්ගල පල්ලිගම විල්ගමුව උකුවිල කියන ප්‍රදේශවල විශේෂයෙන්ම අමගඟ කෝරළේ කළුගල් තැන්න ප්‍රදේශයෙන් පවුල් 5ක පිරිස් ඉවත් කොට තිබෙනවා. විශේෂයෙන්ම කළුගල් තැන්න පල්ලියේ తాවකාලිකව නවතා රඳවා ඇති බවත් ඒ සඳහා සහන වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවත් දිස්ත්‍රික්ක ආපදා කළමනාකරණ ඒකකයේ අපිට වාර්තා කරලා තිබෙනවා. රාජපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට රතු නිවේදනයන් ලබා දීලා තිනවා. ඉතින් මේ ප්‍රදේශවල ජනතාව විශේෂයෙන්ම ඉතාමත් වැදගත් මෙහිම නායම් ලක්ෂණ පිළිබඳව සහ ඉවත් වීමේ නිවේදනයට අනුගතව ක්‍රියා කිරීම සම්බන්ධව විශේෂයෙන්ම රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කොස්පැලේ ඉන්න පවුල් 6කුත් බබරකොටුව පවුල් 18කුත් බටේවල පවුල් 5කුත් උතුරු ගිලිමලේ පවුල් 1කුත් නගර උතුර පවුල් 6කුත් ඥාති නිවෙස්වල රැඳී සිටි බවට දිස්ත්‍රික්ක ආපදා කළමනාකරණ ඒකකයේ අපිට වාර්තා කරලා තිබෙනවා. විශේෂයෙන්ම මාර්ග අවහිරවීම මේ වෙන විට ඊයේ දිනේ පටන් වාර්තා වුණා. විශේෂයෙන්ම මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කිරීමේ කටයුතු අඛණ්ඩවම සිදු කරලා තිබෙනවා. විශේෂයෙන්ම මේ මාර්ග අවහිරවීම විදිහට මහනුවර දිස්ත්‍රික්කයේ මාර්ගයේ ගල් පෙරලීමක් හේතුවෙන් ගුහාගොඩ හල් ඔළුව හරහා පේරාදෙණිය මාර්ගයේ తాවකාලිකව තවදුරටත් වසා තිබෙනවා. පොළොන්නරු දිස්ත්‍රික්කයේ ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සුංගාවිල සෝමාවතිය ප්‍රධාන මාර්ගයේ සියලුම වාහන වෙනුවෙන් වසා දමා තිබෙනවා ජලගැලීම් තත්ත්වයේ හේතුවෙන්. විශේෂයෙන්ම ඊයේ දිනේදීත් වාරි මාර්ග දෙපාර්තමේන්තුව මගින් ඊයේ පාන්දර ලබා දීලා තිබෙන නිවේදනයක් මහවැලි ගඟ සඳහා අනතුරු ඇඟවීමේ නිවේදනයක්. තමන්කරුව මූතුර කියන ප්‍රදේශයත් ලංකාපුර කිඤ්ඤා සේරුවිල වැලිකන්ද දිගුලාගල කියන ප්‍රදේශවල ජනතාව තවදුරටත් විමසිල්ලෙන් සිටීම අවශ්‍ය වෙනවා. මොකද කාර්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කළ තියෙනවා. අද දිනේදී මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා. මම හිතන්නේ මහවැලි ගඟ ඉහත සඳහන් කළ නම් සහිත ප්‍රදේශවල විශේෂයෙන් තමන්කරුව මූතුර ලංකාපුර කිඤ්ඤා සේරුවිල වැලිකන්ද දිගුලාගල කියන ප්‍රදේශවල ජනතාව විමසිලිමත්ව පසුවීම ගංගා ජල මට්ටම වැඩි වීම පිළිබඳ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මගින් ලබා දෙන නිවේදනයට අනුගතව ක්‍රියා කිරීමට කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. මේ පිළිබඳ සැලකිලිමත් වන්න නායම් ප්‍රදේශවල නායම් ලක්ෂණ ඇති ප්‍රදේශවල නායම් හඳුනාගත් ප්‍රදේශවල නායම් අවදානම් හඳුනාගත් ප්‍රදේශවල ජනතාව නායම් ලක්ෂණ පිළිබඳ විමසිලිමත් වන්න. පොළවේ ඇති වෙන පැලුම් ඉරිතැලුම් ගස් ඇලවේ නම් ලයිට් කණු වැඩිද ඇලවේ නම් බිත්තිවල පහළ සිට ඉහළට ඇතිවන්නා වූ පැලුම් ඉරිතැලුම් පිළිබඳවත් ආගන්තුක මඩ සහිත මඩ වතුර සහිත දියුල්පත් ඇතිවීමක් සහ පවතින දියුල්පත් සිඳියාම කරුණු කාරණා සම්බන්ධයෙන් විමසිලිමත් වන්න එම ලක්ෂණ දුරු වහාම తాවකාලික ස්ථාන වලින් ඉවත් වීම ඉතාමත් වැදගත් වෙනවා. කාලගුණ නිවේදනය අනුව ලංකාව වාසයේ ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි කාලී ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල විශේෂයෙන්ම වැසි සහිත තත්ත්වයන් බලාපොරොත්තු වෙනවා. ඇතැම් ස්ථානවල මිලිමීටර් 100 ඉක්ම වූ වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා අපිට වාර්තා කරලා තියෙනවා. බස්නාහිර වයම් පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදී තවදුරටත් වැසි සහිත තත්ත්වයන් නැති වෙනවා. විශේෂයෙන්ම මධ්‍ය කඳුකරය සහ එමාවට ප්‍රදේශවල ජනතාව තවදුරටත් විමසිලිමත් වීම ඉතාමත් වැදගත් වෙනවා. ඕනෑම අවස්ථාවක
ආපදා ලක්ෂණ දුටු වහාම හෝ යම්කිසි සේවා අවශ්‍යතාවයක් ඇතනම් පැය 24 පුරාම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකථන ඇමතුම් මැදිරිය ක්‍රියාත්මකයි. හදිසි මෙහෙම මැදිරිය ත්‍රිවිධ හමුදාව පොලිසිය අපගේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයන් අඛණ්ඩව ක්‍රියාත්මක වෙලා තියෙනවා. දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු සීලම් කාර්ය මණ්ඩලයත් මේ වෙනුවෙන් අඛණ්ඩව ක්‍රියා කරලා තියෙනවා. පැය 24 පුරාම අඛණ්ඩව මේ මෙහෙම ක්‍රියාත්මකයි. විශේෂයෙන්ම මතක් කරනවා පවතින ආපදා තත්ත්වය හැමුවේ අපි සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා විශේෂයෙන් විමසිලිමත්ව සිටින්න 117 දුරකථන අංකය සම්බන්ධ වෙන්න ඒක ඉතාමත් වැදගත් වෙනවා අද දිනේදීත් වර්ෂාව බලාපොරොත්තු වෙන හේතුවෙන්